ආයිබෝවන් සුබ දවසක්. බවහස්ත හෙළයා YouTube චැනලය හා සම්බන්ධ වන ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නට යන්නේ 2025 අලුත් අවුරුද්ද ධනු ලග්න හිමි ඔබට කොහොම බලපායිද කියලා. මුලින්ම කියන්න ඕනි ඔයාලා තවමත් අපගේ බවහස්ත හෙළයා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අවසානයේ ඔයාගේ අදහස් කමෙන්ට් කරන්නත් මේ වීඩියෝ එක තවත් අයට නරඹන්න ෂෙයා කරන්නත් කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ධනු ලග්න හිමි ඔබගේ ලග්නාධිපති ගුරු 6 වැන්නේද, කුජ 8 වැන්නේද, කේතු 10 වැන්නේ සහ සඳු 11 වැන්නේද, රාහු සනි බුධ සහ සිකුරු සංයෝගව 4 වැන්නේද, රවි 5 වැන්නේද ගෝචර වන මෙම වසර ඔබට සුබදායක වෙනවා. උත්සාහයෙන් කරන රැකියාවන්ගෙන් ජය ලබන අතර ධනය රැස් වෙනවා. දියුණු මාර්ග සඳහා අවශ්‍ය සාධක පහළ වෙනවා. නමුත් වැයපස අධික වන අතර අමතර ලාභ ලැබීම් ඇතිවන කාලයක් වෙනවා. ගෘහ ජීවිතය සුබදායක වන අතර නව අත්දැකීම් ඇති වෙනවා. යුග දිවිය සතුට සාමය පවතිනවා. අවිවාහක අයට මංගල යෝග උදා වෙලා පවතිනවා. නව නිවසක් සෑදීමේ අවස්ථා යෙදෙන අතර රැවටිලි වලට හසුවීමට ඉඩකඩ පවතිනවා. නැති වැරදි ඇතිකර තරමක් අසීරුවට පත් කරනවා. අධ්‍යාපනයේ යෙදෙන්නට තරමක බාධා ගෙන දෙන අතර උනන්දුවෙන් ජයගත හැකි වෙනවා. විදේශ ගතවීම වලට මේ වසර සුබදායක වෙනවා. අන් අයගේ උදව් උපකාර සඳහා පිහිටවන අතර ආගමානුකූලව ක්‍රියා කෙරෙන අතර තම ඥාතීන් දහමට යොමු කරවනවා. තම ක්‍රියාකාරකම් සඳහා හොඳ මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. යාන වාහන ගැනීමට හෝ විකිණීමට හේතු යෙදෙනවා. නව නිවාස ඉදිකිරීමට හේතු යෙදෙනවා. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදෙන වසරක් වෙනවා. සිරසගත රෝග, නේත්‍ර රෝග මතු කරන අතර උදරයේ රෝග, හෘද රෝග මතුවීමට ඉඩකඩ පවතිනවා. සන්ධි පාද ආබාධ ගෙන දිය හැකියි. ධනු ලග්න හිමි ඔබගේ සුබ වර්ණ හැටියට කහ සහ දම්ද, ජය අංක හැටියට අංක 3 සහ 6ද සඳහන් කරන්න පුළුවන්. ඔබට මේ වසර තවත් සාර්ථක කර ගැනීම සඳහා පවතින බාධක සමනය කර ගැනීමටද දානමාන ආදී කුසල කර්මවල යෙදීම, ශ්‍රමණ බමුණන් පිදීම, සිරගත සතුන් නිදහස් කර ගැනීම, ගණපති ඊශ්වර දෙවිඳුන් උදෙසා පුද පූජා පවත්වා සෙත් ලැබීම ඔබට මේ වසර තව තවත් සාර්ථකව ඉදිරියට යෑමට හැකියාව ලැබෙනවා. හොඳයි. වීඩියෝ එකත් එක්ක රැඳිලා සිටි ඔයාලට ගොඩක් ස්තුතියි. ඔබ තවමත් අපගේ බවහස්ත හෙළයා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ඔබට මේ වීඩියෝ එක පිළිබඳව අදහස් කමෙන්ට් කරන්නත්, මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. ආයිබෝවන් සුබ දවසක්. බවහස්ත හෙළයා YouTube චැනලය හා සම්බන්ධ වන ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නට යන්නේ